I'm Spider-Man. God, that's cool. මේ දවස්වල ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එක වෙනුවෙන් අලුත්ම TV ස්පෝර්ට්ස් ගණනාවක්ම සහ නොයෙකුත් ආර්ට්ස් කිහිපයක් එක්ක වැදගත් ඉමේජස් කිහිපයක් පවා දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් අද රිවිව් එකෙන් මේ ඉමේජස් මොනවද? මේ අලුත්ම TV ස්පෝර්ට්ස් වලින් කතා කළ යුතු දේවල් මොනවද සහ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එක වෙනුවෙන් මේ වෙනකන් රිලීස් වෙලා තියෙන ප්‍රධාන දේවල් කිහිපයක් ගැනත් එක්ක මූවි එක බලන්න කලින් මේ මොහොත වෙනකන් තියෙන අප්ඩේට්ස් සියල්ලක්ම මේ රිවිව් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වැඩි කතා නැතුව අපි යමු අද රිවිව් එකට. පළවෙනිම දේ තමයි මේ නිකුත්තුණු TV ස්පොට්ස් වලින් කිහිපයකම ස්පයිඩර්මෑන්ගේ ඩේලි ලයිෆ් එකේ ප්‍රධාන ෂොට්ස් කිහිපයක්ම පෙන්නනවා. එයා ස්පයිඩර් වෙබ්ස් හදනවා නැත්නම් මේ ස්පයිඩර්මෑන්ගේ විවිධ කටයුතු වලට මේ ටෙක්නොලොජි එකත් එක්ක වැඩ කරනවා. ඊට පස්සේ එයාගේ ඩේලි ලයිෆ් එක එයා බෝරින් විදියට ගත කරගෙන යනවා. ඔය වගේ ගොඩක් ෂොට්ස් පෙන්නලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම ඕවරෝල් පෙන්නන්නේ ස්පයිඩර්මෑන් පීටර් පාකර්ට වඩා ස්පයිඩර්මෑන් විදියට මේ වෙද්දි ලොකු ෆෝකස් එකකින් ඉන්නවා කියන එක. ඊළඟට පෙන්වන දේ තමයි එක මොහොතක ස්පයිඩි එයා වෙබ් ෂූට් කරගෙන ගමන් කරනවා පෙන්නලා තියෙනවා. හැබැයි මේ ෂොට් එක හරිම විශේෂයි. ඒකට හේතුව තමයි මෙතන එහා පැත්තේ වෙන අමුතුම ගැජට් එකකුත් තියෙනවා. හැබැයි මේක ගැන මම තව ටිකකින් ඔයාලට පැහැදිලි කරන්න. මෙතන කතා කරන්න ඕන දේ තමයි මෙතන ඔයාලා හොඳටම බලන්න ස්පයිඩි එයා වෙබ් ෂූට් කරද්දී එයාගේ වෙබ්ස් දැලක් විදියට නැත්නම් විසිරිලා වගේ තමයි ෂූට් වෙන්නේ. හැබැයි අපි මීට කලින් දැකපු හැම වෙබ් එකක්ම වගේ තනි සිංගල් ලයින් එකකින් තමයි නිකුත් උනේ. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි මේ වෙබ්ස් දැලක් වගේ විසිරිලා ගිහිල්ලා අවසානයේදී තනි සිංගල් ලයින් එකක් බවට ට්‍රාන්ස්ෆෝම් වෙන එක. ඉතින් මේ මොහොතේදී මට හිතන දේ තමයි අපි මේ වෙනකොට දන්නවා ස්පයිඩි යම්කිසි අවස්ථාවවල අමුතුම මැග්නටික් වගේ වෙබ් ෂූටර්ස් පාවිච්චි කරනවා කියන දේ. ඒත් එක්කම අපි දන්න දේ තමයි මේ මූවි එකේදී ස්පයිඩිට ඕගැනික් වෙබ්ස් ලැබෙනවා කියන එක. ඉතින් මට මෙතනදී හිතන දේ තමයි ඕගැනික් වෙබ්ස් මෙයාට තාම කන්ට්‍රෝල් නැහැ. ඉතින් ඒ දේ කන්ට්‍රෝල් කරගන්න ඕන නිසා අර මම කලින් කිව්ව වෙබ් ෂූටර්ස් මෙයා යූස් කරලා මොකක්ම හරි ක්‍රමවේදයක් හදාගෙන තියෙනවා කියලා අපිට අනුමානයකට යන්න පුළුවන්. ඉතින් මේ ඊළඟ ෂොට් එකේදී ස්පයිඩර්මෑන් හල්ක් ඒ වගේම පනිෂර් වගේ කැරක්ටර්ස්ලා දැක බලා ගන්න ලැබෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති පනිෂර් වගේ සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද හල්ක් වගේ කෙනෙක් එක්ක ෆයිට් කරන්නේ කියන එක. ඉතින් ඒක අපිට විතරක් නෙමෙයි ස්පයිඩිටත් තේරලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මෙතනදී හල්ක් සහ පනිෂර් කියන දෙන්නම ස්පයිඩි මෙතනදී ඈතට ඇදලා දාන්න වෙබ් ෂූට් කරන්නේ. හැබැයි මෙතන දෙන පොයින්ට් එක ඒක නෙමෙයි. මේ මොහොතේදී අපි දන්නවා කලින් දැකපු ෂොට්ස් එක ෆ්‍රැන්ක් කාසල් ඒ කියන්නේ මේ පනිෂර්ත් එක්ක ස්පයිඩි වැඩ කරනවා. හැබැයි මේ දෙන්න අතරත් ගැටුම් ඇති වෙනවා. එහෙම නැත්නම් ආරවුල් විවිධ මතභේද ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේ දෙන්න අතර මත ගැටුම් සහ ස්පයිඩර්මෑන් වගේම හල්ක් එක්කම මත ගැටුම් දකින්න පුළුවන් කියන දේ. ඒ අනුව මේ තුන්දෙනා අතරම විවිධ මත ගැටුම් දකින්න පුළුවන්. හැබැයි මෙතන දින පොයින්ට් එකට ඒක ફોකස් කළොත් අපි හැමෝම දන්නවා හල්ක්ට වෙඩියුන්න වලින් හානියක් වෙන්නේ නැහැ කියන එක. ඒත් පනිෂර් මේ කිසිම දෙයක් දන්නේ නැතුව හල්ක්ට ෂූට් කරනවා. ඉතින් මෙන්න මේ මොහොතෙන් පස්සේ තමයි අපි කලින් ට්‍රේලර්ස් වලදී දැක්ක මේ මාර්ගවල සිද්ධ වෙන අනතුරු සිද්ධ වෙන්නේ කියලා අපිට අනුමානයකට යන්න පුළුවන්. මොකද අපි කලින් දැකපු ට්‍රේලර්ස් වලදී දැක්කා හල්ක් ස්පයිඩි එක්ක මේ වෙන ෆයිට් එකේදී බිල්ඩින්ග්ස් කඩාගෙන එළියට විසික් වෙනවා කියන දේ. ඉතින් මේ ෆයිට් එක අනිවාර්යෙන්ම සාමාන්‍ය මිනිස්සු අතරේ මේ තදබද ඇති වෙන වෙලාවක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අවට පරිසරයටත් මේ තුන් දෙනාගේ ෆයිට් එක නිසා ලොකු ඩැමේජ් එකක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ අතරේ ස්පයිඩි බලන්නේ පුළුවන් තරම් ඩැමේජ් එක අඩු කරගෙන ජනතාව නැති තැනක මේ ෆයිට් එක කරගෙන යන්න කියලා අපිට දැක බලා ගන්න ලැබෙනවා. ඊළඟ සීන් එකත් හරිම විශේෂ වෙනවා. මේකට හේතුව තමයි අපි මේ මොහොතේදී දන්නවා මේ මූවි එකේ නිකම්ම නිකම් සිංගල් විලන්ස්ලට වඩා සංවිධානයක් විදියට හෑන්ඩ් සංවිධානයක් දැක බලා ගන්න ලැබෙනවා කියන එක. ඉතින් මේ සංවිධානයේ ඉන්නේ නින්ජාස්ලා. ඉතින් මේ නින්ජාලා යූස් කරන ප්‍රධාන වෙපන් එකක් එහෙම නැත්නම් Tamanට ඉන්න එනිමි කෙනෙක්ව ඩිස්ට්‍රැක්ට් කරන්න එහෙම නැත්නම් එයාට පහර දෙන ඕපනින් එකක් හදාගන්න මෙන්න මේ ෂුරිකන් කියන ඔබ්ජෙක්ට් එක මෙයාලා යූස් කරනවා. අනික් දේ තමයි ඔයාලට පේනවා මෙතන පීටර් පාකර් මොකක් හරි බිල්ඩින් එකකින් නැත්නම් යම්කිසි උඩක ඉඳන් බිමකට වැටෙමින් ඉන්නවා කියන එක. ඉතින් මෙයාගේ මේ මුහුණේ තියෙන ඉරියව් මේ ඕවරෝල් පසුබිම බැලුවොත් මෙයා ගොඩක් මානසිකව කඩාගෙන වැටිලා ඒ කියන්නේ ගොඩක් දුක්මුසු මුහුණකින් තමයි ඉන්නේ. ඔයාලට මතක ඇති ඔෆිෂියල් ට්‍රේලර්ස් පුරාවටම මේ මොහොතේදී MJ පීටර් පාකර් එක්ක නෙමෙයි වෙනත් පුද්ගලයෙක් එක්ක තමයි රිලේෂන්ෂිප් එකක් පවත්වාගෙන යන්නේ. ඉතින් මේ පුද්ගලයා කවුද? ඒ වගේම මේ පුද්ගලයා MJ එක්ක ඉන්නේ කොහොමද කියලා පීටර් මේ වෙද්දි දැකලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දැකලා තමන් මේ වෙනකොට පරක්කු වැඩි එහෙම නැත්නම් තමන්ට කලින් තමන් තමයි ස්පයිඩර්මෑන් අපි කලින් එකට හිටියා කියලා කියන්න තිබ්බා කියලා මෙයා පසුතැවෙමින් මානසිකව කඩා වැටෙමින් ඉන්න මොහොතක මෙයාගේ මේ මනස අන්ස්ටේබල් වෙලා මේ වගේ බිල්ඩින් එකකින් වැටෙනවා වෙන්න පුළුවන්. නැත්නම් එයාගේ පවර්ස් මේ වෙද්දි පරිණාමය වෙමින් තියෙනවා. එහෙම නැත්නම් ඇඟේ වෙනස්කමක් සිද්ධ වෙමින් තමයි තියෙන්නේ. ඉතින් මෙයාගේ මේ අන්ස්ටේබල් සිටුේෂන් එක ඒ පොයින්ට් එක ට්‍රිගර් කරලා මෙයාට ලොකු බලපෑමක් එල්ල කරනවා කියලා අපිට හිතන්න පුළුවන්.
ඊළඟ ෂොට් එකේදී මම අර කලින් කිව්ව අමුතුම ගැජට් එක පෙන්වලා තියෙනවා. ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම මොකක්ද මේ ගැජට් එක? ස්පයිඩිට කොහොමද මේක ලැබුණේ කියන එක. මෙහෙමයි. ඕවරෝල් බැලුවොත් ඔයාලට පේනවා ඉතින් මේක නිකන් යම්කිසි මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙන ඔබ්ජෙක්ට් එකක් කියලා. ඉතින් කෙනෙක්ට හිතන්න පුළුවන් ස්පයිඩිගේ විලන් කෙනෙක් වෙන ෂොකර් විසින් යූස් කරපු ගෝට්ලන්ඩ් එක මේක කියලා. හැබැයි මට හිතෙන විදිහට ස්පයිඩි විසින් මේක තමන්ම ක්‍රියේට් කරගෙන තියෙනවා කියන එක. එහෙම නැත්නම් අපි මේ වෙනකොට දන්නවා 2012 දී ඇවෙන්ජර්ස් මූවි එකේදී සිද්ධ වෙච්ච ෆයිට් එක නිසා ඒ අවට ඉන්න විවිධ සංවිධාන නැත්නම් ඉල්ලීගල් සංවිධාන විසින් මේ ආශ්‍රිතව දැක බලා ගන්න ලැබුණු විවිධ දේවල් එකතු කරගෙන විවිධ වෙපන්ස් හදනවා කියන එක. ඉතින් ඒ වගේ දේවල් අපි හෝම් කමින් මූවි එකේදී දැක්කා. ඉතින් මට හිතෙන විදිහට මේ ගැජට් එකත් ඒ වගේ විවිධ කොටස් වලින් නිර්මාණය කරපු වෙනමම වෙපන් එකක් වෙන්න පුළුවන්. ඊළඟ ෂොට් එකේදී ස්පයිඩි හල්ක්ට පංච් එකක් දෙන්න ලැහැස්ති වෙනවා කියලා දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ සීන් එක හරිම විශේෂ වෙනවා. මේ මොහොත වෙද්දී බහුතරයක් ඔෆිෂියල් ට්‍රේලර්ස් වලදී සහ විවිධ තැන්වලදී දැක බලා ගන්න ලැබෙන්නේ හල්ක් ග්‍රීන් කලර් එකකින් ඉන්නවා. නැත්නම් ඩාර්ක් ග්‍රීන් එකෙන් ඉන්නවා කියන එක. ඉතින් මේ හැමදේම එක්ක තමයි බහුතරයක් දෙනා මේ ඉන්නේ සැවේජ් හල්ක් කියලා කතා කරන්න පටන් ගත්තේ. හැබැයි මෙතනදී කියන්න ඕන දේ තමයි මේ මොහොත වෙද්දී ලීක් වුණු වෙනම බුක් එකක් තියෙනවා. ඉතින් මෙතනදී මේ මූවි එක හදන්න භාවිතා කරපු විවිධ කන්සෙප්ට් ආර්ට්ස් දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් ඒ හැම එකකම වගේ හල්ක දැක බලා ගන්න ලැබෙන්නේ ග්‍රේ කලර් එකෙන්. ඉතින් මේ මොහොතේදී මෙතන ඉන්නේ ග්‍රීන් කලර් හල්ක් කෙනෙක් වුණත් මේ දේවල් එක්ක ග්‍රේ කලර් හල්ක් කෙනෙක්ව දැක බලා ගන්න ලැබෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් මූවි එකේ ක්‍රියේටර්ස්ලා සඳහන් කරන විදියට මෙයාලගේ මුල්ම අදහස වෙලා තියෙන්නේ ග්‍රේ හල්ක් කෙනෙක්ව ඉදිරිපත් කරන එක. නමුත් එයාලා පස්සේ ග්‍රීන් විදියට මේක වෙනස් කරා කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් මේ කිසිම දෙයක් අපිට විශ්වාස කරන්න බෑ. ඒකට හේතුව තමයි මාවල්ලා නිතරම මේ වගේ ට්‍රේලර්ස් වලින් ෆෑන්ස් ලව රවට්ටන විදිහේ විවිධ දේවල් කරලා තියෙනවා. ඉතින් මේ කන්සෙප්ට් ආර්ට්ස් එක්ක ඒ වගේම මීට කලින් නිකුත් වුණු එක ඔෆිෂියල් තැනක හල්ක් ග්‍රේ කලර් එකෙන් තිබ්බා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක සමහර විටක අපිට ග්‍රේ කලර් හල්ක් කෙනෙක්වත් දැක බලා ගන්න ලැබෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් වා මේ ග්‍රේ හල්ක් කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් මේ රිවිව් එක බැලුවොත් ඔයාලට එයා ගැනත් දැනගන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්න යන්නේ මීට කලින් නිකුත් වුණු වෙනමම සීන් එකක් ගැන. මෙතනදී ලෝක ප්‍රසිද්ධ ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් වෙන මෙසි ස්පයිඩිව හොයාගෙන එනවා. එහෙම නැත්නම් යාව හම් වෙන්න එනවා කියලා වෙනමම පෙන්නලා තියෙනවා. හැබැයි මෙතනදී මෙසිගේ අතේ වෙනමම ඇප් එකක් තියෙනවා. ඉතින් මේ ඇප් එක හරිම විශේෂයි. ඒකට හේතුව තමයි අපි මීට කලින් නිකුත් වුණු වෙනමම වීඩියෝ ක්ලිප් එකක නෙඩ් විසින් මේ ස්පයිඩි ට්‍රැකර් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මේ ස්පයිඩිව ට්‍රැක් කරගන්න විදිය. එහෙම නැත්නම් මේ ස්පයිඩිත් එක්ක මේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඉදිරිපත් කරන වෙනමම ඇප් එකක් හඳුන්වලා දුන්නා. ඒ වගේම මේකේ ක්‍රියාකාරීත්වයක් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ හැමදේම එක්ක නෙඩ් ස්පයිඩිව හොයන්න එහෙම නැත්නම් ස්පයිඩිගේ ඇත්තම අනන්‍යතාවය මොකක්ද කියලා හොයන්න ගොඩක් උත්සාහ කරනවා කියලා තමයි පෙන්නලා තියෙන්නේ. අනිත් දේ තමයි මේ සීන් එකේදී අපි කලින් ට්‍රේලර් එකේදී දැක්කා ස්පයිඩිට ඕගැනික් වෙබ් ලැබෙන්න යනවා කියන එක. ඉතින් ඊට කලින් අපි දැක්කේ ඕගැනික් වෙබ් ලාවට වගේ එනවා කියන එක. හැබැයි මෙතනදී එකපාරටම ඒ ඕගැනික් වෙබ් මෙයාගේ අතින් පයින්නවා. එහෙම නැත්නම් නිකන් අර අමුතුම දීරයක් වගේ විසික් වෙලා යනවා. ඉතින් මේක ටොම්ගේ ස්පයිඩිට අප්පිරියා වෙන්න එහෙම නැත්නම් යායකට කැමති නෑ වගේ. යාන් කයික දැකලා වම්මන යන්න වගේ එනවා කියලා පෙන්නලා තියෙනවා. ඒත් එක්කම මෙයා මෙතනදී කියන දේ තමයි පීටර් 2. ඒ කියන්නේ අපි නොවේ හෝම් මූවි එකේදී දැක ටෝබිගේ ස්පයිඩර්මෑන්. ඉතින් ටෝබිගේ ස්පයිඩර්මෑන් කියලා කියන්නේ ඕගැනික් වෙබ් තියෙන කෙනෙක්. ඉතින් මෙතනදී මෙයා කියනවා එයා කූල් කියලා. ඉතින් ඒ දේවල් නිසාම ටොම්ගේ ස්පයිඩිත් දැන් ඕගැනික් වෙබ් යූස් කරලා හරිම වෙනස් කරක්ටයක් විදියට ඉදිරිපත් වෙන්න යනවා කියන එක තමයි මෙතනදී පෙන්නලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට මේ සීන් එක හොඳින්ම බැලුවොත් පේනවා හල්ක් ඇත්තටම හල්ක් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙලා නැහැ. ඒ කියන්නේ එයාගේ ඇඟේ තවම බෲස්ගේ ඇඳුම තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති කලින් ට්‍රේලර්ස් වලදී බෲස් බැනර් හල්ක් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙද්දි ස්පයිඩර්මෑන් එතනම තමයි හිටියේ. ඉතින් මේ විදියට ට්‍රාන්ස්ෆෝම් වීගෙන යද්දි එයාට හරියට ට්‍රාන්ස්ෆෝම් වෙන්න දෙන්නේ නැතුව එහෙම නැත්නම් බෲස් හල්ක් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්න කලින්ම ස්පයිඩි මේ විදියට හල්ක්ට ඇටැක් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසාම තමයි එයා මේ ට්‍රාන්ස්ෆෝම් වෙමින් තියෙද්දිත් ස්පයිඩිට දිගටම ඇටැක් කරන්න උත්සාහ කරන්නේ. ඊළඟට කතා කරන්න ඕන අනිත් දේ තමයි ඇත්තටම සේඩි සිංගේ කැරක්ටර් එක මොකක්ද කියන එක. ඉතින් දැනට දින මේ තොරතුරුත් එක්ක බහුතරයක් දෙනා මේ ඉන්නේ ජීන් ග්‍රේ එහෙම නැත්නම් මේ හෝප් සමර්ස්, රේචල් සමර්ස්, ඒ වගේම තවත් ස්පයිඩර්මෑන්ට සම්බන්ධ කැරක්ටර්ස්ලා විදියට මෙයාව වර්ගීකරණය කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ගත්තොත් කිසිම කෙනෙක්ට තාම කියන්න බෑ සේඩි සිංගේ චරිතය ඇත්තටම මොකක්ද කියන එක. මේ ගැන මට තියෙන අනුමාන කිහිපයක් ගැනම මම කලින් අරගෙන ආපු රිවිව්ස් වලදී ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඕවරෝල් මම නැවතත් ඔයාලට කියනවා මේ ඉන්නේ ජීන් ග්‍රේ හෝ හෝප් සමර්ස් එහෙම නැත්නම් රේචල් සමර්ස් වෙන්න පුළුවන් කියන එක. ඒ තුන් දෙනාගිනුත් මේ බොහෝ දුරට රේචල් සමර්ස් හෝ ජීන් ග්‍රේ වෙන්න ලොකු පොසිබිලිටි එකක් තියෙනවා.
මේ ට්‍රේලර්ස් වලදී අපි දැකපු සේඩිගේ පවර්ස් බොහෝ දුරට මම මේ කියපු කැරක්ටර්ස් ලට සමානයි. ඒ විතරක්ම නෙමෙයි මම මේ කියපු කැරක්ටර්ස් ලව කොමික්ස් වලදී අපිට පෙන්නලා තියෙන එයාලගේ ලුක්ස් එහෙම නැත්නම් උදාහරණයකට අපි යාගේ මේ හෙයා එක දැක්කොත් හෙයාගේ තියෙන කලයකට සමාන කලර්ස් වලින් තමයි අපිට මේ කැරක්ටර්ස් ලව බොහෝ දුරට කොමික්ස් වලදී දැක බලා ගන්න ලැබුණේ. ඉතින් මේ හැම දෙයක්ම එක්ක මට හිතන දේ තමයි මේ බොහෝ දුරට ජීන් ග්‍රේ එහෙම නැත්නම් රේචල් සමස් කියන එක. අනෙක් හේතුව තමයි මාවල් කොමික්ස් වලදී රේචල් සමස්ව බ්‍රේන් වොෂ් කරලා එයාගේ යාළුවන්ව ඒ වගේම විවිධ මියුටන්ට්ස් ලව හන් කරලා දාන්න එයාගේ පවර්ස් යූස් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයා බ්‍රේන් වොෂ් වුණු තවත් කෙනෙක්ගේ මැදිහත් වීම නිසා එයා යටතේ පාලනය වුණු චරිතයක් විදිහට ඉඳලා තියෙනවා. එතනදී යාව හඳුන්වන්නේ හවුන්ඩ් කෙනෙක් විදිහට. ඉතින් මේ හවුන්ඩ් එකේ කතාවත් එක්ක මාවල් කොමික්ස් වලදී රේචල් සමස්ගේ කතාව සිද්ධ වුණේ කොහොමද කියලා මම මේ රිවිව් එකෙන් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ දේවල් නිසාම තමයි මම ඔයාලට කිව්වේ මේ කැරක්ටර් එක රේචල් සමස් වෙන්නත් පුළුවන් කියන එක. ඉතින් මේ මොහොත වෙද්දි තියෙන තොරතුරු වලින් ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එක ගැන මම මේ වෙද්දි ඔයාලට පැහැදිලි කරලා ඉවරයි. ඉතින් තවත් මේ මූවි එක නිකුත් වෙන්න කලින් කතා කළ යුතු ප්‍රධානතම ඩීටේල්ස් ආවොත් ඒ දේවල් ගැනත් ඔයාලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මම මේ කිව්ව කැරක්ටර්ස් වලට සම්බන්ධ මම මේ channel එකේ අරගෙන ආවිලා තියෙන අනිකුත් හැම රිවිව් එකක්ම බලන්න කියලාත් ඔයාලට මතක් කරනවා. ඒ විතරක්ම නෙමෙයි මේ මොහොත වෙද්දි ඉදිරියේදී එන්න තියෙන Avengers Doomsday මූවි එක වෙනුවෙන් නිකුත් වුණු ප්‍රධානතම ඩීටේල්ස් කිහිපයක්මත් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සාකච්ඡා කරලා වෙනම රිවිව්ස් අරගෙන එන්න මම ලැහැස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ විතරක්ම නෙමෙයි අපේ මේ රිවිව් එක ඔයාලගේ යාළුවෝ අතර share කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් මතක් කරනවා. right. එහෙනම් අපි මේ වගේම තවත් රිවිව් එකකින් මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්.